අයිබෝන් කෙල පිළිගන්නවා. ඉතින් ඔන්න අද සමරේ YouTube channel එකට ඔබ සියලු දෙනාම සමරේ අද AI එකකින් අහන ප්‍රශ්නේ තමයි හඳට පයින් ගියොත් එහෙම කොච්චර කාලයක් ගත වෙනවද කියන එක. ඉතින් අපි බලමු AI එකකින් මොන වගේ උත්තරයක්ද අපට ලබා දෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ රිසල්ට් එකක් අපිට හම්බෙලා තියෙනවා. අපි බලමු මොනවද මේ AI එක අපිට කියන්නේ කියලා. අපි හිතමු හඳට යන අහසේ පාලමක් තියෙනවා කියලා. පෘථිවියේ ඉඳලා හඳට සාමාන්‍ය දුර කිලෝමීටර් 3,84,400ක් පමණ වෙනවා. දැන් බලමු මෙන්න මේක විවිධ වේග වලින් ගියොත් අපිට කොච්චර කාලයක් යනවද කියලා. රැඳිලා ඉන්න ආරාධනය කරනවා වීඩියෝ එකේ අවසානයේ දක්වා. දවසකට කිලෝමීටර් 10 ගානේ අපි ඇවිද්දොත් එහෙම අපිට යනවා දවස් 38440ක්. ඒ කියන්නේ අවුරුදු 105කටත් වැඩි ප්‍රමාණයක් අපිට මෙන්න මේ සඳහා වැය වෙනවා. පුද්ගලයෙක් දවසකට කිලෝමීටර් 20 ගානේ ඇවිදිනවා කියලා හිතමු. එතකොට වැය වෙනවා දවස් 19220ක්. ඒ කියන්නේ අවුරුදු 52කුත් මාස 6ක කාලයක් මේ සඳහා වැය වෙනවා. හරි. දැන් අපි බලමු දවසකට කිලෝමීටර් 30ක් ඇවිද්දොත් එහෙම අපට වැය වෙනවා දවස් 12813ක්. ඒ කියන්නේ අවුරුදු 35ක විතර කාලයක් මෙන්න මේ සඳහා වැය වෙනවා. දිනකට කිලෝමීටර් 50 ගාන ගියොත් එහෙම අපිට දවස් 7688ක කාලයක් යනවා. ඒ කියන්නේ අපිට අවුරුදු 21කට ආසන්න කාලයක් මේ සඳහා ගත වෙනවා. අපි දවසට කිලෝමීටර් 100 ගානේ බයිසිකලයෙන් ගියොත් එහෙම අපිට දවස් 3844ක් ගත වෙනවා. ඒ කියන්නේ අවුරුදු 10යි මාස 5ක කාලයක් මෙන්න මේ සඳහා වැය වෙනවා. අපි හිතමු පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යන කාර් එකක් නොනවත්වාම ගියොත් පැය 3844ක් ගත වෙනවා. ඒ කියන්නේ දවස් 160කට වැඩි කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ මාස 5කට වැඩි කාලයක් මේ සඳහා ගත වෙනවා. පැයට කිලෝමීටර් 900ක වේගයෙන් යන ගුවන් යානයකින් මේ සඳහා ගියොත් එහෙම පැය 427ක් ගත වෙනවා. ඒ කියන්නේ දවස් 18ක කාලයක් ගත වෙනවා. පළමු සඳගමට සම්බන්ධ වුණ Apollo 11 කියන යානයට දවස් 4ක කාලයක් මේ සඳහා ගත වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම හඳට පයින් යන්න නම් සාමාන්‍ය මිනිස්සුෙකුට කරන්න බැරි වැඩ. මොකද පෘථිවිය සහ හඳ අතර මාර්ගයක්වත් හුස්ම ගන්න වාතයවත් නැහැ. හැබැයි පාලමක් තිබුණා නම් සාමාන්‍ය මිනිස්සුෙකුට අවුරුදු 35ක විතර කාලයක් ඇවිදින්න වෙනවා. ඉතින් ඔයාටත් මෙන්න මේ පිස්සු හැදෙන ගමන යන්න හිතෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු සුබ දවසක්.